ප්‍රමාණවත් රටේම කතාබහට ලක් වෙලා තියෙනවා සමහර තැන්වල හාස්‍යයට ලක් වෙලා තියෙනවා මේ සතුන් සංගලනය. ඔබතුමා ඇත්තට මේක හරි දෙයක් කියලාද හිතන්නේ වැරදි දෙයක්ද? ඕනෑම මෙහෙම මොනවා වුණත් දැන් ඒවා අපි රජයක් හැටියට ගත්ත තීන්දුව ඕනෑම දෙයක් කරනකොට යම් දත්ත පදනම් කරගෙන තමයි ලෝකේ කරන්නේ. නැතුව දැන් ඇත්තට අලියත්තු කොච්චර ඉන්නවද රිලව් කොච්චර ඉන්නවද කියලා හරියට නොදැන අඳුර යතපත ගන්න බෑනේ. ඉතින් සංඛ්‍යා දත්ත අවශ්‍යයි. ඉතින් ඒක දුෂ්කර කාර්යයක් වුණත් ඒ තියෙන තත්ත්වය අනුව ප්‍රායෝගික කරගන්න පුළුවන් ක්‍රමවේද අදාළ විශේෂඥයන් විසින් යෝජනාවක් අනුව තමයි ඒක යෝජනා වෙලා තියෙන්නේ. අපි දකිනවා කොහොමදත් විරුද්ධවාදීන් සහ ඒ මාධ්‍ය මේක නිකන් අවඥාවට ලක් කරන්න හදන සැහැල්ලුවට ලක් කරන්න හදන රටේ ජනතාවට බලපාන ප්‍රශ්නයක් निराකරණය කරන්න හදන උත්සාහය එහෙමපත් කරන්න හදනවා. නමුත් මම හිතන්නේ දැන් මේ මෑතක මතුවෙච්ච කාරණාවලින් දැන් අපි හිතමු දයාසිරි ජයසේකර മന്ത്രിවරයා මේ රටේ ආබාධ සහිත ප්‍රජාව හැල්ලුවට ලක් කරමින් කරපු බරපතල ප්‍රකාශය. മന്ത്രിවරයෙක් හැටියට කරපු බරපතල ප්‍රකාශයට මාධ්‍ය දෙන තැන සහ මේ රිලා සංගණනයට දෙන තැනයි ගත්තම දැන් අරක සම්බන්ධනුත් සමාජයේ තියෙන්න එපයි ඒ ප්‍රජාවට කරපු අසාධාරණයක් සම්බන්ධයෙන් මාධ්‍ය යම් විග්‍රහයක් කරන්න එපයි. ඊට වඩා මේ ප්‍රශ්නෙට ගන්න ස්වභාවය පේනවා නේද? අන්න එතන තමයි අපිට පේන්නේ මෙතන තියෙන වෙන දේශපාලන උමනාවක් මෙතන තියෙනවා. මාධ්‍ය අපි හිතනවා තැනක් දෙනවා නම් ඒ වගේ മന്ത്രിවරයෙක් අතින් කරපු බරපතල හිංසනයට ලක් කිරීමක් ප්‍රකාශයක් ඊට වැඩි බරකින් ගත යුතු තිබෙනවා. නමුත් ඊට වැඩි බරකින් ගන්න අපිට පේනවා මේ සත්ව මේ සංගණනයේ හානි සම්බන්ධයෙන් සංගණනය. ඉතින් අපි කියන්නේ ඒක ගන්න එපා කියන එක නෙවෙයි. නමුත් අපි හිතනවා මෙතන තියෙනවා සමබර නැතිකමක් අපිට සමහර තැන්වල පෙන්눔 කරනු ලබනවා.